අද අපි කතා කරන්න යන්නේ sign out process එක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපිට අපේ design එක ගත්තොත් එහෙම අපිට මෙහෙම තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපේ home page එකේ header part එක අපිට බලා ගන්න පුළුවන්. මෙතන අපේ බය හරි seller හරි මෙතන user කෙනෙක් හිටියොත් අපි යව ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් dashboard my profile ඒ වගේම sign out කියලා option එකක් තියෙනවා. ඉතින් මේ sign out කියන එක අපි press කරාට පස්සේ අපිව navigate වෙනවා sign in page එකට. එහෙම තමයි මේකේ user එක පැත්තෙන් sign out process එක සිද්ධ වෙන්නේ. අපි බලමු code එක පැත්තෙන්. අපි header part එක ගත්තොත් එමේ header part එකේ තියෙනවා profile drop down එකේ dashboard user profile sign out කියන option තුන තියෙනවා. ඉතින් මෙතනින් අපි sign out කියන එක click කරොත් browser එකේ process folder එකේ logout process.php file එක ෆයිල් එකට රීඩිරෙක්ට් වෙනවා. ඉතින් මෙතනදී මේක JavaScript හරහා නෙමෙයි වෙන්නේ, මේක sessions හරහා මේක සිද්ධ වෙන්නේ. මේක direct PHP ෆයිල් එකට process වෙනවා. ඊට පස්සේ මෙතන PHP ෆයිල් එක අපි ගත්තොත් එහෙම මෙතන session start එක මෙතන session එක start කරනවා. session variables ඔක්කොම empty කරනවා. වෙච්ච user ගේ data ඔක්කොම remove කරනවා. ඊට පස්සේ මෙතනදී session destroy එකක් දීලා session සම්පූර්ණයෙන්ම delete කරනවා server එකෙන්. delete remember me cookies එකක් අපි දෙනවා. මෙතනදී cookies expire කරලා skillshop remember skillshop user id ඊට පස්සේ skillshop user email ඔක්කොම මෙතනදී delete කරනවා. user redirect වෙනවා login page එකට.